සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. ඉතින් අද cut and polish එක කරන්නේ කොහොමද කියලා පෙන්වන්න යන්නේ. එන්න යන මාත් එක්ක. ඉතින් ඔන්න මේක තමයි මම ස්ටුඩියෝට හදාගත්ත ඩිටේලින් රූම් එක. ඉතින් මෙතන තමයි ඔක්කොම දේවල් වෙන්නේ. සාමාන්‍යයෙන් full interior cut and polish වගේ දේවල් කරන්නේ. ඉතින් ඔයත් බේරුවල කල්තර අලුත්කම කෙනෙක් නම් එන්න පුළුවන් අපි ගාවට. පානදුරු උනත් ගෙට්ලුවක් නැහැ, ගාලා පානදුරු වගේ දුරපත්ති උනත් ගෙට්ලුවක් නැහැ. අපි ගාවට එන්න පුළුවන් එපොයින්ට්මන්ට් එකක් උනත් දාගන්න. ඉතින් මම cut and polish එක කොහොමද කරන්නේ කියලා ඉතින් බලමු කොහොමද කියලා මේකේ වැඩ ටික වෙන්නේ. කියන්න ඕනේ සාමාන්‍යයෙන් cut and polish එක කරද්දී මම sandpaper use කරන්නේ නැහැ මොකද. මේ chemical වර්ග ටිකෙන් තමයි කරන්නේ. ඉතින් ලොකු වට තියෙන තද ඉරක් වගේ නා ලොකු ස්ට්‍රෙච් මාර්ක් එකක් වගේ නා මම යූස් කරනවා සෑන්ඩ්පේපර් එක. ඒ සෑන්ඩ්පේපර් එකක් යූස් කරන්නේ සාමාන්‍යයෙන් 2000 2500 වගේ සෑන්ඩ්පේපර් එකක්. ඉතින් බලමු වැඩි ටික කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ පැනල් එක තමයි මම අද වැඩේට ගන්නෙ. ඉතින් ඩැමේජ් වෙලා තියෙන බොනට් එකක්. මේකේ සාමාන්‍යයෙන් මෙන්න මේ හරි මෙතනින් එහා පැත්තේ තමයි මම ගන්නෙ. ඉතින් ඔයාලා බලා ගන්න මුලින්ම මේකේ තියෙන ස්ක්‍රැච් මාර්ක් සාමාන්‍යයෙන් මේක මේ ටික වගේ නෝනම් ඕල නැහැ. මෙන්න මේ වගේ ලොකු මාර්ක් ටිකක් තියෙනවා. ඉතින් මේක තමයි මම අද වැඩේට ගන්නෙ. මේකේ මෙන්න මේ තියෙන ලයිට් එකේ ඔයාලට පේනවා. අන්නේ ලයිට් එකේ වටේ තියෙන නේද ඉරි ගොඩක්. රයිට් අන්න ඔය ඉරි තමයි යවන්නේ. ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් බලන්න ඔයාගේ වෙහිකල් එකෙත් මෙන්න මේ වගේ මාර්ක් තියෙනවද කියලා. ඉතින් ඕකේ යන්න තමයි අපි කරන්න ඕනේ. බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉස්සරහම ගන්නවා මේක. බලමු කොහොමද වෙන්නේ කියලා. මේ ලයින් එක තමයි ගන්නවා. ඒක අරගන්නවා. लाइन का कभी विकेट मेरा ජීවල් බලාගන්න පුළුවන්. මේ කොටස තමයි මම වැඩේට ගන්නෙ. මේ කොටස තියෙන හැටි වලට බලාගන්න පුළුවන්. ඉතින් මේ කොටස තියෙන හැටි බලාගන්න වීඩියෝ එක කොහොමද මේක මෙයා කරන්නේ කියලා. එතනින් එහා පැත්තේ පැනල් එකක් කරනවා. මේක කරන හැටි කොහොමද කියලා බලමු. ඉතින් ඔන්න මුලින්ම ඉරට් එක දාන්න යන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගොඩක් ලොන් වැඩි හින්දා මම වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් බලමු අපි වීඩියෝ එක. ඉතින් ඔයාලට පේනවනේ පළවෙනිම දැන් පළවෙනිම මම දැන් මේ ෆ්‍රන්ට් ෆෝන් එකෙන්ම තරමක් දුරට මේක ඇවිල්ලා තියෙනවා හොඳ තත්ත්වයකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේදීම කොහොමද කියලා. තරමක් දුරට අර තිබ්බ අවබෝධයක් ගතිය ගිහිල්ලා තියෙනවා. සමහරවිට ගියන මොන ඔක්කොම තියෙනවා. ඒකට මේ පැනල් එකයි මේකයි බලද්දි ඔයාලට පේනවා තරමක් දුරට මේකේ වෙනසක් පේනවා.
අනේ පළවෙනි ස්ටෙප් එක ඉවරයි. පළවෙනි ස්ටෙප් එකේ හතර පාරක් අපි කොහොමද ඊපස්සේ බලමු දෙවෙනි එක කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක තිබ්බ විදිහ බලා ගන්න පුළුවන්. දැන් තියෙන විදිහත් බලන්න පුළුවන්. වීඩියෝ එකේ තියෙන මුලින්ම තිබ්බ විදිහ. ඉතින් මේ පේනවනේ මේකේ ෆ්ලෑෂ් ලයිට් එක විතරක් ඔයාලට හොඳට පේනවා. තව zoom කරලා පෙන්නන්නම් ෆ්ලෑෂ් ලයිට් එක විතරක් හොඳට පේනවා.
ඉතින් පේනවා ඇති මේකේ ඔයාලට කලින් තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි. අර වෙනම් ප්ලෑෂර් එක වැටලා තියෙන තැන වෙනසයි කොහොමද කියලා. ඉතින් බලමු ගයිඩ්ලයින් ටික ගලවලා කොහොමද කියලා. එතන මේ හරියට වගේ තිබ්බනේ. මාක් එක. Oke, depan sana liun. Oke, depan sana mana? Paling tiba begini dan dia dia paling pernah di sana semua itu dia dia lah ini sengkio kita ada rawat paling akan boleh kita